අපි හීනවල ශ්‍රේෂ්ඨ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කිරීම සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කරමු. මෙන්න ගැටලුව. රුපියල් 30000ක් වටිනා අල්මාරියක් මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරිය වර්ෂ දෙකක් තුළ ගෙවා නිම කිරීමට තීරණය කරයි. සමාන මාසික වාරිකයක වටිනාකම රුපියල් 1100කි. පොලිය ගණනය කරනු ලබන්නේ හීනවල ශේෂ ක්‍රම යටතේ නම් අය කරනු ලබන වාර්ෂික පොලිය අනුපාතිකය සොයන්න. හරි. හීනවල ශේෂ ක්‍රම යටතේ අල්මාරිය ඊට ගැනීම සම්බන්ධ තොරතුරු මේ ගැටලුවේ දැක්වෙනවා. ඒතර අල්මාරියේ වටිනාකම රුපියල් 30000යි. මුලින් ගෙවන ලද මුදල රුපියල් 6000යි. ඉතිරිය රුපියල් 1100 බැගින් වසර දෙකක් තුළ ගෙවා නිම කරනවා. ඒගොල්ලෝ අපෙන් අහනවා පොලිය ගණනය කරන්නේ හීනවල ශේෂ ක්‍රමයෙන් නම් වාර්ෂික පොඩි අනුපාතිකය. ඒතර ඔයගොල්ලෝ දන්නවා වාර්ෂික පොඩි අනුපාතිකය ගැන. වාර්ෂික පොඩි අනුපාතිකය කියන්නේ රුපියල් 100කට වර්ෂ එකකට පොලිය. මෙතන මුදලක් ගැන කියනවා, කාලයක් ගැන කියනවා, පොඩියක් ගැන කියනවා. ඒතර මුදල රුපියල් 100යි, කාලය වර්ෂ 1යි. එමනම් අපි මේ තොරතුරු ඇසුරේ වාර්ෂික පොලි අනුපාතය සොයමු. ඊළඟ ශේෂ ක්‍රමයේ යටතේ වාර්ෂික පොලි අනුපාතිකය සෙවීමේදී අපිට මාසික කොටස සහ මාස ඒකකයකට පොලිය මාසික කොටස මාස ඒකකට පොලිය සොයා ගැනීම වැදගත් වෙනවා. එhmenan අපි මුලින්ම මාසික කොටස සොයාගමු. ඔයගොල්ලෝ දන්නවා මාසික කොටස ඉතිරි ණය මුදල වාරික ගණනින් බෙදීමෙන් ලබා ගන්න බව. හරි. එහෙනම් අපි ලියමු බලන්න. ඉතිරි ණය මුදල අල්මාරිය වටිනාකම රුපියල් 30000යි මුලින් ගෙවන්න 6000යි. එහෙනම් අපි ඉතිරි ණය මුදල හොයාගන්න රුපියල් 30000යි අඩු කරනවා මුලින් ගෙවන්න ලද මුදල 6000. දැන් අපිට එනවා රුපියල් වලින් ඉතිරි ණය මුදල. අපි 30000 අඩු කරමු 6000. බිංදුවයි 10යි 4යි 2යි. ඉතිරි ණය මුදල 24000යි. ඉතිරි ණය මුදල අපිට එනවා රුපියල් 24000යි. ඉතිරි ණය මුදල රුපියල් 24000යි. හරි. ඒතර ඉතිරි ණය මුදල අපි බෙදන්නේ මාසික වාරික ගණනින්. හරි. මාසික වාරික ගණන සමාන මාසික වාරික ගණන 24යි. සමාන මාසික වාරික ගණන 24යි. ඉතිරි ණය මුදල අපි ගෙවන්නේ වසර දෙකක් තුනනේ. වසර දෙකක්. ඒ කියන්නේ මාස 24ක්. එමනම් සමාන මාසික වාරික ගණන 24යි. හරි. දැන් අපි එමන සොයමු මාසික කොටස. ඉතිරි ණය මුදල වාරික ගණනෙන් බෙදීමෙන් මාසික කොටස ලබා ගන්නවා. ඒතර ඉතිරි ණය මුදල රුපියල් 24000යි 24000 බෙදෙනවා සමාන මාසික වාරික ගණන 24ෙන් බෙදෙනවා. 24ට 1යි 24ට 1යි බිංදු 3යි. එමුනම් අපිට එනවා මාසික කොටස රුපියල් 1000යි. මාසික කොටස අපිට එනවා රුපියල් 1000යි. මාසික කොටස රුපියල් 10යි. හරි. දැන් අපි මාසික කොටස සොයාගත්තා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මාස ඒකකයකට පොලිය. මාස එකකට පොලිය. මාසික වාරික 24 තුල ගෙවන ලද මුදල ඉතිරි ණය මුදලෙන් අඩු කිරීමෙන් අපිට පොලිය ලැබෙනවා. මාසික වාරික 24 තුල ගෙවන ලද මුදල වාරික වශයෙන් ගෙවන ලද මුදලෙන් ඉතිරි ණය මුදල
අඩු කිරීමෙන් අපිට පොඩිය ලැබෙනවා. හරි. එවනම් බලමු වාරික 24 තුළ ගෙවිය යුතු මුදල වාරික 24 තුළ ගෙවන ලද මුදල. එක් වාරිකයක වටිනාකම රුපියල් 1100යි. එමනම් වාරික 24 තුළ ගෙවන ලද මුදල 1100 අපි ගුණ කරනවා 24යි. 1100 24යි ගුණ කරනවා. එතකොට අපි ලබන වාරික 24ක් තුළ ගෙවිය යුතු මුදල. අපි ගුණ කරමු බලන්න. 24 11න් ගුණ කරලා අපිට බිඳුවක් යොදමු. 24 ගුණ කරමු 11න් 11 සරක් 4 44න් 4යි 4ක් ඉතුරුයි 11 සරක් 2 22යි 22යි 4යි 26යි. අපිට මේ බිඳු දෙක යොදමු. හරි. එහෙමනම් මාසික වාරික 24 තුළ ගෙවන ලද මුදල අපිට ලැබෙනවා රුපියල් 26400ක්. 26400ක්. 26400. එවන අපි දැන් සොයාගමු පොලිය. ගෙවිය යුතු පොලිය. 26400 අපි අඩු කරනවා ඉතිරි ණය මුදලින්. 26400 අපි අඩු කරනවා ඉතිරි ණය මුදලින්. අපි දන්නවා ඉතිරි ණය මුදල 24000යි. ඉතිරි ණය මුදල 24000යි. එතකොට අපිට ලැබෙනවා රුපියල් 26400න් 26400න් අඩු කරමු 24000. බිඳුවයි 4යි 6යි 4ක් 2යි 2400. 2400. එතකොට අපි ලැබෙනවා ගෙවිය යුතු පොලිය 2400යි. 2400යි. ගෙවිය යුතු පොලිය 2400. රුපියල් 2400යි. එතකොට අපි පොලිය ලබා ගන්නේ කොහොමද? වාරික 24 තුර ගෙවිය යුතු මුදල ඉතිරි ණය මුදලින් අඩු කරනවා නේ. වාරික 24 තුළ ගෙවිය යුතු මුදල 26400යි. එමාගේ ඉතිරි ණය මුදලින් අඩු කරනවා 24000න් අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා ගෙවිය යුතු පොලිය. ගෙවිය යුතු පොලිය. වසර දෙක තුළ ගෙවිය යුතු පොලිය. වසර දෙකක් තුළ ගෙවිය යුතු පොලිය. හරි. දැන් එවනම් අපි මාස එකකයකට පොලිය හොයමු. මාස එකකට පොලිය සොයමු. ඒ සඳහා අපිට මාස එකක් ගන්න අවශ්‍ය වෙනවා. මාස එකක් ගන්න අවශ්‍ය නැහැ. මේ වසර 24ක් මේ මාස 24ක් තුළ ඇති මාස එකක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔයගොල්ලෝ දන්නවා සූත්‍රයක් තියෙනවා n බෙදීම 2යි n බෙදීම 2යි n ධන 1. මේ සූත්‍රය භාවිතයෙන් අපිට මාස 24 තුළ එහෙම නැත්නම් වාරික 24 තුළ අඩංගු මාස එකක් ගන්න සොයා ගන්න පුළුවන්. මතක මේ n කියලා දක්වන්නේ මාසික වාරික ගන්න. මාසික වාරික ගන්න 24යි. 24 බෙදනවා දෙකෙන් 24ට එකතු කරනවා එකක්. මාතර අපිට නම් 24 දෙකෙන් බෙදුවාම 12යි. ගුණ කරනවා 24යි 25යි. 25යි. එබැවින් අපිට එනවා මාස එකක් ගන්න. වාරික 24 තුළ අඩංගු මාස එකක් ගන්න. නේ වාරික 24 තුළ ඇතුළත් මාස එකක ගන්න. 12 සරක් පාටෙන් බිඳුව දැම්ම 6ක් ඉතුරුයි. 12 සරක් දෙක 24යි 24යි 6යි 30යි. එමනම් වාරික 24 තුළ අඩංගු මාස එකක ගන්න 300යි. මාස එකක ගන්න 300යි. එවනම් අපිට දැන් පුළුවන් මාස එකකට පොලිය හොයන්න. අපි පොලිය බෙදනවා මාස එකක ගන්න. පොලිය අපිට ආවා 2400ක්. පොලිය 2400යි. 2400 අපි බෙදනවා මාස එකක 300. මාස එකක 300. අපිට දැන් ලැබෙනවා මාස එකකට පොලිය. මාස එකකට පොලිය. මේ බිඳුවට මේ බිඳුව ගියා මේ බිඳුවට මේ බිඳුව ගියා 3 1යි 3 8යි. මාස එකකට පොලිය අපිට එනවා රුපියල් 8ක්. මාස එකකට පොලිය අපිට එනවා රුපියල් 8ක්. හරි. එවනම් අපි මාසික කොටස සොයාගත්තා රුපියල් 1000යි. මාස එකකට පොලිය සොයාගත්තා රුපියල් 8යි. එහෙනම් මේ මාසික කොටසත් එන රුපියල් 1000 මාස එකකට පොලිය වෙන රුපියල් 8ක් උපයෝගී කරගෙන අපි දැන් වාර්ෂික පොලිය අනුපාතික සොයමු.
වාර්ෂික පොඩි අනුපාතිකය. වාර්ෂික පොඩි අනුපාතිකය. මාසික කොටසකට රුපියල් 1000කට මාස ඒකකයකට පොඩිය රුපියල් 8යි. එමනම් අපි බලමු රුපියල් 100කට මාස 1කට පොඩිය. රුපියල් 1000කට මාස 1කට පොඩිය රුපියල් 8යි නම් රුපියල් 100කට මාස 1කට පොඩිය. එහෙනම් අපි මේ අගේ 12න් ගුණ කරලා අපි සොයාගමු රුපියල් 100ට මාස 12කට පොඩිය. එහෙම නැත්නම් රුපියල් 100ට වාර්ෂිකයට පොඩිය. ඒතර රුපියල් 100ට වාර්ෂිකයට පොඩිය කියන්නේ වාර්ෂික පොඩි අනුපාතිකය. වාර්ෂික පොඩි අනුපාතිකය. එහෙනම් දැන් අපි සුළු කරමු මේ බිඳුවට මේ බිඳුව ගියා මෙහාට මෙහා ගියා 8 බෙදීම 10 ගුණ කරනවා 12යි. 12 8 96යි 96 බෙදෙනවා 10යි. 10ට එක බිඳුවයි ඒ නිසා අග සිට එක් සංඛ්‍යාත්මක කරන දශම තිත තියෙනවා 100ට 9.6. එමනම් වාර්ෂික පොඩි අනුපාතිකය 100ට 9.6. වාර්ෂික පොඩි අනුපාතිකය 100ට 9.6. හරි. එමනම් අද අපි හීනවන ශේෂ ක්‍රමය යටතේ වාර්ෂිකය දී ඇති විට වාර්ෂික පොඩි අනුපාතිකය ගණනය කරා. අපි ඊළඟ දවසේ වාර්ෂික පොඩි අනුපාතිකය දී ඇති විට වාර්ෂිකය ගණනය කරමු. එවනම් අද පන්ති මෙතනින් අවසන් කරනවා. අද පාඩම අවසන් කරන්නේ නැවතත් හමු වීමේ බලාපොරොත්තු ඇතිව. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.